හරි. සුබ දවසක් ඔයාලටම. අද අපි පටන් ගන්න පාඩම අලුත් පාඩමක් පටන් ගන්නේ ජෛව රසායනය. අපේ SFT සිලබස් එකේ තියෙන 13 වෙනි පාඩම. 13 වෙනි පාඩම අපි ජෛව රසායනය කියලාත් කියනවා නැත්නම් ජෛවාණු කියලාත් කියනවා. අපිට ඒ සියර ජෛවාණු කියලා කියනවා. හරි. ජෛවාණු එකටම කියන්නම් පාඩම මොන වගේද කියලා පොඩ්ඩක් අයිඩියාවක් දීලා ඉන්න. ගොඩක් කට්ටියට අයිඩියාවක් ඇති ජෛවාණු කියන්නේ මොකක්ද කියලා මේ වෙද්දී. හරි. දැන් 2025 ළමයි නම් ජෛවාණු ඉගෙන ගන්න ඉවරයි. අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඉවරෙන්න ඕනි. මේ දවස්වල ගොඩක් දුරට යන නැති රසායනික කර්මාන්ත ඔය පාඩම් එක. 2026 වගේ ළමයිට ළඟ වෙන පාඩම් 2027 ළමයි නම් මේව දන්නේවත් නැහැ. හරි කොහොම හරි ජෛවාණු කියන පාඩම ගත්තොත් පොඩ්ඩක් පාඩම් කරන කොටස් ටික වැඩි. හරි මේ පාඩමේ පාඩම් කරන ප්‍රමාණය වැඩි. එතකොට පාඩම් කරන ප්‍රමාණය වැඩි හින්දා මේ වගේ පාඩම් කරද්දී ගොඩක් තැන්වලදී එක දේවල් එක ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. කෙටි ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. හරි. තව දෙයක් මේ පාඩමට මම ටියුට් එකක් ගෙවුවා. හරි. මේ තියෙන ටියුට් එක කව පේජ් එක ගහලා දාම කරනවා ටියුට් එකක් ගහලා තියෙන්නේ. මම ඔයාලට ටියුට් එකක් දෙන්නේ. මේ පාඩම මම තනිකරම අතින් ලියවන්නේ. අතින් ලියවන්න බැරි කොටස් ටිකක් තියෙනවා. මම ඒ ටික වලට print කරලා දෙන්නම්. group එකට මම හරි දාන්න එක. ඒක කොහොම හරි මම ඉවරයක් බලස් කරලා දෙන්නම් ඒලාට. දැන් මම ඇයි මේක ටියුට් එකක් print කළත් ආයි පාරක් හිතුවේ නෑ අතින්ම ලියනවා කියලා. ඒකට හේතුවක් තියෙනවා නංගිලා මල්ලා මේ පාඩම බං පොඩ්ඩක් අර අතින් ලිව්වොත් මතක හිටින ගතිය වැඩි. හරි අතින් ලිව්වොත් මතක හිටින ගතිය වැඩි හින්දා අතින් ලියලම පාඩම් කරමු. හරි. පාඩමේ මොනවද තියෙන්නේ? හරි. ජෛවාණු කියන්නේ මොනවද? ජෛවාණු නිකම් සම්පූර්ණ පාඩමේම නම ලොකු. පාඩම කියන්නේ පාඩම් 25 එකක් මේක. එතකොට ඒකෙන් ලොකු කෑල්ලනේ මේ ජෛවාණු කියන්නේ සම්පූර්ණ පාඩමේම තියෙන ජෛවාණු ගැනනේ. ජෛවාණු කියන්නේ මොනවද කියලා දැනගන්න ඔක්කොටම කලින් එනවා නේ. හරි. ජෛවාණු කියන්නේ ජීවීන් හැදලා තියෙන අණු. ජීවි අණු තමයි ජෛවාණු කියලා කියන්නේ. ජීවීන් හැදලා තියෙන අණු ජීවි අණු තමයි ජෛවාණු කියලා කියන්නේ. මම කියන්න. දැන් අපි ගත්තොත් අපි හැදිලා තියෙන මොන වගේද? අපි හැදිලා තියෙන අපේ නියපොතු තියෙනවා, කෙස් තියෙනවා, හරි? ඊට පස්සේ අපේ හම තියෙනවා, අපේ මාංශපේශි තියෙනවා, හරි? එක දේවල් තියෙනවා. ඒ දේවල් එකතු වෙලා අපි හැදිලා තියෙන්නේ. එතකොට ඒ දේවල් එකතු වෙලා අපි හැදිලා තියෙන්නේ කියන්නේ දැන් අපි ගත්තොත් අපේ මාංශපේශියම හැදිලා තියෙන මොන වගේද? ප්‍රෝටීන වලින්, හරි? ඒ වගේ දේවල් වලින් අපේ මාංශපේශියම හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඔය ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ අන්න ඒ වගේ දේවල් තමයි මේ පාඩමේ අපි ඉගෙන ගන්න තියෙන්නේ. ඒ වගේ දේවල් ගැන එතකොට දැන් පොඩි අදහසක් තියෙනවා මොකද්ද මේ කියන හදන්න පාඩම ගැන පොඩි අයිඩියා එකක් තියෙනවා. හරි. දැන් මම ආයි පාරක් කියනවා මේ පාඩම පොඩ්ඩක් පාඩම් කරන්න තියෙන කොටස් ටික වැඩි හින්දා මේ පාඩම අපි බෙදා ගන්නවා උප කොටස් නැත්නම් අනුමාත්‍රිකා 9කට. හරි අනුමාත්‍රිකා 9කට බෙදා ගන්නවා. අපි ඒ ටිකත් ලියාගෙන පාඩමේ කතා කරන්න තියෙන දේවල් ටික කතා කරන්න පටන් ගමු. හරි. ඊට කලින් වැදගත් දෙයක් මේ පාඩම වැදගත්යි කියලා මම කියන්නම්. මට ඒක කියන්න බැරි වුණා මේ පාඩම වැදගත්යි කියලා කියන්නම්. අපි ගමු මේ පාඩමෙන් A level විභාගයට A level SFT විභාගේ පටන් ගත් 2015 අපේ පළවෙනි පේපර් එක 2015 ඉඳන් 2024 වෙනකම් පේපර්ස් 10ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ පේපර්ස් 10 MCQ සාමාන්‍යයෙන් දල වශයෙන් කීයක වගේ ඇවිල්ලාද කියලා බලමු අපි. අපි ගමු 2015 2016 17 18 19 20 21 හරි අපි ගත්තොත් 2015 MCQ මේ MCQ හරි 2015 MCQ අහලා තියෙනවා එකක් 2016 MCQ අහලා තියෙනවා දෙකක් 2017 MCQ එකක් අහලා තියෙනවායි 2018 MCQ එකයි 2019 MCQ එකයි
ආයි 2020 MCQ දෙකක් අහලා තියෙනවා. 2021 MCQ 4ක් ඇහුවා. 2022 MCQ 5ක් ඇහුවා. හරි. 5ක්. මේ මං ඒවල ලියපු අවුරුද්ද. මේ මම ඒවල ලියපු අවුරුද්ද 2022 MCQ 5ක් ඇහුවා. හරි. ඊට පස්සේ 2023 ආයි ඇහුවා ප්‍රශ්න 3ක් අහලා තියෙනවා. 2024 ආයි ප්‍රශ්න 4ක් අහලා තියෙනවා. දැන් බලන්න මුල ඉඳන් ගත්තොත් මේ මුල් කාලේ එන්න ප්‍රශ්න එහෙම ලොකු වෙනසක් වෙලා නැහැ. 1 2 1 2 MCQ වෙලා තියෙනවා. හැබැයි 2020 ඉඳන් ඒ කියන්නේ 21 ඉඳන් ප්‍රශ්න අහලා තියෙනවා දිගට හරහාට අහලා තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ සැලකිය යුතු ප්‍රශ්න ප්‍රමාණයක් මේ පාඩමෙන් අහලා තියෙනවා. අනිත් එක මේ අහන ප්‍රශ්න සාමාන්‍යයෙන් අමාරු ප්‍රශ්න නෙවෙයි. ඒ කියන්නේ දැන් ඔයාගත්තොත් ෆිසික්ස් ප්‍රශ්නයක් ඔයාට කොච්චර ගණන් හදලා ගියත් ඒක වරදින්න පුළුවන්. හැබැයි මේ පාඩම් වල තියෙන කෙලින්ම පාඩම් කරලා ලියන ඒවා. එතකොට මේවා වරදින්න එහෙම බෑ. හරි. මේ වගේ තර්ක දාන්නේ නැහැ ලොකුවට. සමහර තැන්වල තියෙන්න පුළුවන්. නමුත් තර්ක ලොකුවට දාන්න ඉන්නේ. එතකොට මේ ප්‍රශ්න වලට ලකුණු අනිවාර්යෙන් ගන්න ඕනි A level එකේ. එතකොට මේ ප්‍රශ්න වලට ලකුණු ගන්න මේ පාඩම හොඳටම කොට දාන්න. මම ඔයාලට මේ පාඩම ගැන ඔය කියනවා. ඒ කියන්නේ මේ පාඩම ඔයාට උපරිම ලෙවල් එකට තේරෙන්න මට උගන්වන්න පුළුවන්. හරි. ඒකට මම කියනවා හැබැයි ඔයා මේකේ මම කියන දේවල් ටික කරන්න ඕනේ. නැත්තම් මේ පාඩම ටිකක් අමාරුයි. හරි. ඒ කියන්නේ ගොඩක් කොල්ලෝ එහෙමනම් මේ පාඩම අතමැරලා දාන පාඩමක්. ඒ කියන්නේ ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩමක් වුණත් ආසාවෙන් ඉගෙන ගන්න නෑ යාලා. මොකද ඒකේ අර කරන්න තියෙන දේවල් ටික කරන්න නැති වුනහම ඒ පාඩම ටිකක් කල්යදී එපා වෙනවා. හරි. කොහොම හරි මම මේ පාඩම ඔයාට බය නැතුව A level එක ගිහලා ලියන්න පුළුවන් level එකට උඩ දානවා. ඒ හින්දා මම කියන විදිහට වැටික් කරන් යන්. තව වැදගත් දෙයක් 2022 ආවා ෆුල් essay ප්‍රශ්නයක් ආවා. ෆුල් essay ප්‍රශ්නයක් ආවා. හරි. ප්‍රෝටීන් සම්බන්ධයෙන් අහලා තනිකර ලොකු essay ප්‍රශ්නයක් ආවා මට මතක විදිහට 9 වෙනි ප්‍රශ්නේ. හරි 7 හරි. කොහොමද ලොකු ප්‍රශ්නයක් ආවුවා මේ කොටසෙන්. හරි. කොහොම තමයි. හරි. එතකොට අපි බලමු අණු මාත්‍රිකා ටික මොනවද කියලා. ඒකම ලියන්න මාත්‍රිකාව 13 ජෛවාණු කියලා. ඊට පස්සේ පළලට ලියන්න අණු මාත්‍රිකා ටික පිළිවෙලට 13 9 දක්වා තියෙනවා. කොහොමම දාගෙන පළලට ලියගෙන යන්න. හරි. පළවෙනි එක ලියන්න කාබනික රසායනය මොනවද කියලා හිතන්න එපා. ටිකක් කළා ඇද්දිවට තේරෙයි. දැන් ලියන්න ජෛවාණු මාතෘකාව ඊට පස්සේ 13 එක ටියුට් එක එහෙම ඕනේ නැහැ. එහෙනම් ලියන්න 13 එක කාබනික රසායනය 13 2 කාබෝහයිඩ්‍රේට් 13 2 ප්‍රෝටීන 13 3 ලිපිඩ 13 ලිපිඩ 13 4 කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ ජෛවාණු හඳුනා ගැනීමේ පරීක්ෂණ වැරදුවද 13 1 කාබනික රසායනය කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ ඊට පස්සේ 13 5 තමයි ජෛවාණු හඳුනා ගැනීමේ පරීක්ෂණ ජෛවාණු හඳුනා ගැනීමේ පරීක්ෂණ ඊට පස්සේ 13 6 ජෛවාණු වල ජෛවීය වැදගත්කම ඊට පස්සේ 13 7 ජෛවාණු වල කාර්මික වැදගත්කම ඊට පස්සේ 13 8 13 8
එන්සයිම ඊට පස්සේ 13 9 විටමින් හරි මාත්‍රා ටික දාගන්න ඉක්මනට ඉක්මන් කළා දාගන්න ඔය ටික අනුමාත්‍රා ටික ඉක්මනට දාගෙන අන්තිමට ඊට පස්සේ ආයි පාරක් අලුත් රූල් එකෙන් රූල් දෙකක් විතර පල්ලෙන් අතහැරලා 13 1 කාබනික රසායනය කියලා මාතෘකාව ලියාගන්න 13 1 කාබනික රසායනය කියලා මාතෘකාව ලියාගන්න 13 1 කාබනික රසායන කියලා මාතෘකාව ලියාගන්න. හරි. ඊට පස්සේ එතරම් පළවෙනි තරුව ලියන්න. පළවෙනි තරුව ලියන්න මෙහෙම. කාබනික සංයෝගවල මුකුත් හිතන්න එපා. Tamanට තේරෙන්නේ කමක් නැහැ ප්‍රශ්න නැහැ. මම හැමදේම කියලා දෙනවා. දැන්ට මේ වාක්‍ය ලියාගන්න. කාබනික සංයෝගවල රසායනය පිළිබඳව හැදෑරීම කාබනික සංයෝගවල රසායනය පිළිබඳව හැදෑරීම කාබනික රසායන ලෙස හැඳින්වේ. කාබනික සංයෝගවල රසායනය පිළිබඳව හැදෑරීම කාබනික රසායන ලෙස හැඳින්වේ. හරි. දැන් ඔයාලට මේ පාඩම ඉගෙන ගන්න නම් හොඳට මේ පාඩම ඉගෙන ගන්න කියන්නේ මේ පාඩම පාඩම් කරලා මතක තියාගන්න පුළුවන්. ඕනම කෙනෙක්ට පාඩම් කරලා මතක තියාගන්න පුළුවන්. එහෙම කරා කියලා තේරුමක් නැහැ. එහෙම කරා කියලා තේරුමක් නැහැ. ඔයාලට මේ පාඩම ඒ කියන්නේ මේ දේවල් වෙන්නේ කොහොමද කියලා තේරෙන්න ඕනේ. මේ දේවල් වෙන්නේ කොහොමද කියලා තේරෙන්න ඕනේ. ඒකට ඔයාලට ඕලෝල් කාලේ දේවල් ටිකක් මතක තියෙන්න ඕනේ. ඕලෝල් කාලේ දේවල් ටික මතක තියෙන්න ඕනේ. මම දැන් ඒ දේවල් ටික මතක් කරගෙන යනවා. ඔයාලට ඇති ඒ කියන්නේ ඔයාලට මේ පාඩමට අවශ්‍ය ලෙවල් එක දක්වා. හරි. දැන් අපි එකට මදිමු මොනවා හරි මට කියන්න මේ ලෝකේ ඕනෑම දෙයක් හැදිලා තියෙන කුඩාම තැනුම එක මොකද්ද? ඕනික් කෙනෙක් දන්නව එක මොකද්ද? පරමාණුව. හරි. මොනවා හරි මූලද්‍රව්‍යකින් පරමාණුවක් ගමු අපි. මොනවා හරි මූලද්‍රව්‍යකින් පරමාණුවක් ගත්තොත් අපිට යාගේ මැද ඉන්නවා ඔන්න ඔය විදිහට කවුද? ඔය විදිහට ඉන්න මැද න්‍යෂ්ටියක් ඉන්නවා. පැහැදිලි? හරි. ඒ වගේම න්‍යෂ්ටිය වටේ ඉන්නව කවුද? න්‍යෂ්ටිය වටේ ඉන්නවා ශක්ති මට්ටම් නැත්නම් අපි යාළුවා කියන තව මොකද්ද? කවච කියලා කියනවා. හරි ශක්ති මට්ටම්. එක එක මූලද්‍රව්‍යවල එක එක ගණන් ඉන්නවා. ඒ කියන්නේ එක එක මූලද්‍රව්‍ය පරමාණු වල එක එක ගණන් ඉන්නවා. මේ ඉන්නේ න්‍යෂ්ටිය. මේ ඉන්නේ ශක්ති මට්ටම්. මේ ශක්ති මට්ටම්. මේ ශක්ති මට්ටම් වල ඉන්නවා ඉලෙක්ට්‍රෝන. කොහොම ඉලෙක්ට්‍රෝන කියලා જાතියක් තියෙනවා ශක්ති මට්ටම් වල. හරි? ඉලෙක්ට්‍රෝන විතරද ඉන්නේ එතකොට මේගොල්ලන්ගේ? නෑ මේගොල්ලන් ඇතුලේ තව වර්ගයක් ඉන්නවා ප්‍රෝටෝන කියලා. දැන් පරමාණුවක් ඇඳලා තියෙන්නේ. පරමාණු ඇතුලේ උපපරමාණුක අංශ ඉන්නවා. එයාලා තමයි මේ ඉලෙක්ට්‍රෝන. තව මත ගණන් දෙන්නෙක් ඉන්නවා. තව කවුද කියන්නේ? තව මෙන්න මේ න්‍යෂ්ටි ඇතුලේ ඉන්නවා ප්‍රෝටෝන කියලා කෙනෙක්. හරි? න්‍යෂ්ටි ඇතුලේ ඉන්න ප්‍රෝටෝන කියලා කෙනෙක් සහ නියුට්‍රෝන කියලා කෙනෙක්. ප්‍රෝටෝන සහ නියුට්‍රෝනත් මේකේ යම්කිසි ප්‍රමාණයක් ඉන්නවා. ඉලෙක්ට්‍රෝන ගණනට සමාන ප්‍රෝටෝන ගණනක් ඉන්නවා. හරි? මේ වෙලාවේ නියුට්‍රෝන ගණන වෙනස් වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ගණනට සමාන ප්‍රෝටෝන ගණනක් ඉන්නවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන වල තියෙන ඍණ ආකර්ෂණයක් මේ ප්‍රෝටෝන වල තියෙන ධන ආකර්ෂණයක්. හරි? ඔය දේවල් මතක ඇති කියලා හිතනවා. දැන් අපි ඒ කියපු දේත් එක මේක මම මතක් කරා විතරයි මම ඒක ආයෙ අඳිනවා.
අපිට අද තියෙනකම් පරමාණු එහෙම අදින්න තියෙනවා. හරි. එතකොට කම්මැලි නෑ පරමාණු එහෙම අදින්න තියෙනකම් තියෙනවා. දැන් බලමු ඊළඟට මොකද කතා කරන්න කියලා. ඊළඟට ඔයාලට මතක් කරන්න ඕනි මෙන්න මේක. පහයි 6යි 7යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරිනේ. මේ පැත්තට කොටු 8ක් ඉන්නවා පහලට. ඒ කියන්නේ මේ පහලට ඉන්නේ පේලි 4යි. පේලි 4යි මේ පැත්තට 8ක් ඉන්නවනේ. හරි. කවුද මන්දේ? ආවර්තිතා වගුව තමයි යන්නේ. ආවර්තිතා වගුව. එතකොට ආවර්තිතා වගුවේ ආවර්තිතා වගුවේ මේ පැත්තට තියෙනවා මොනවද? කාණ්ඩ. කාණ්ඩ මොනවද තියෙන්නේ? මම ලියන්නම් මෙහෙම ඇඳලා. මේ පැත්තට තියෙනවා මොනවද? කාණ්ඩ. මේ පැත්තට තියෙනවා මොනවද? ආවර්ත. හරි. මේ පැත්තට තියෙනවා ආවර්ත. අර පැත්තට තියෙනවා කාණ්ඩ. මේ පැත්තට තියෙනවා ආවර්ත. හරි. ආවර්ත. එතකොට මේ කාණ්ඩ ලකුණු කරමු අපි. කාණ්ඩ ලකුණු කරමු. කාණ්ඩ ගත්තොත් මම මේ ටික මොකනවා? රෝමිලකම් වලින් තමයි අපි කාණ්ඩ සලකුණු කරන්නේ. කාණ්ඩ 1 2 3 4 5 6 7 8 යාට බිඳුවන කාණ්ඩ කියත් කියන නැත්නම් අවසාන කාණ්ඩය බිඳුව කියලා ලකුණු කරනවා. මේ පැත්තට තියෙන මොනවද මං කිව්වා ආවර්ත 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 මේ පැත්තට කාණ්ඩ මේ පැත්තට තියෙන්නේ ආවර්ත ආවර්ත ආවර්ත. එතකොට මෙයා මොන ආවර්තයද? පළවන ආවර්තය. මෙයා දෙවන ආවර්තය. මෙයා තුන්වන ආවර්තය. මෙයා හතරවන ආවර්තය. හරි. පැහැදිලි නේද ටික? ඒ ටික පැහැදිලි නේද? ආවර්ත සහ කාණ්ඩ දැන් පැහැදිලි කියන්නේ මම හිතනවා ඒ ටික මතක් කරගන්න ඇති කියලා. ආවර්ත සහ කාණ්ඩ. මේ පැත්තට ආවර්ත, මේ පැත්තට ආවර්ත, මේ පැත්තට කාණ්ඩ. දැන් අපි මේ ටික ලකුණු කරා අයියා. මොනවද මූලද්‍රව්‍ය ටික පුරව අයියා. මෙතන ඉන්නවා හයිඩ්‍රජන්, මෙතන ඉන්නවා හීලියම්, මෙතන ඉන්නවා ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, ආගන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ඒක තමයි බැරි. මෙතන ආගන් නෙමෙයි මෙතන නියම්. හරි. සරි මට වැරදුනා ඒක. ඊට පස්සේ මෙතන ආගන්, මෙතන පොටෑසියම්, කැල්සියම්, හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්. හරි. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. හරි. පොටෑසියම්, කැල්සියම්. අර එක දිගට කියන් ගිහලා වේගෙන් කියලා පුරුදු වෙලා ඒක හැමින් යද්දි පැටලෙනවා. හරි. කොහොම හරි වට මේක මතක තියෙන්න ඕනේ. අනිවාර්යෙන් මේක මතක තියෙන්න ඕනේ. මේ විස පාඩම් කරන්න මේ විස මේ පාඩමේ හැමතැනටම ඒ කියන්නේ ඔය අපි කතා කරනවා ද්‍රවීයතාව කියලා එහෙම කතාවක්.
ඒ කතාවටත් මම උගන්වන්නේ මෙයාගෙන් පදනමක් කරගෙන තමයි උගන්වන්නේ. හරි. එතකොට ආවර්තයවගුව ඔච්චරයි. ඇයි ආවර්තයවගුවේ කාණ්ඩ තියෙන්නේ සහ ආවර්ත තියෙන්නේ? දැන් ඔක්කොම මෙච්චර මේ විකාරයක් කරන්න නැතුව අමුතු හැඩයක් තියෙන්නේ. ඔය හැඩයක් එන්නේ නැති වෙන්න මේ හයිඩ්‍රජන් හීලියම් වල ඔක්කොම පිළිවෙල ලියන්න තිබ්බා. එක්කර ලියන් ගිහලා මේ වගේ ඔච්චර හැඩ වැඩ දාන්න ඕනේ නැහැ. මේ වගේ කොටුක තිබ්බනම් ඉවරයි. කොහොම තිබ්බනම් ලේසියෙන් අපිට බලාගන්න. ඇයි එහෙම තියන්නේ නැතුව කොහොමද දාන්නේ? ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මතක තියාගන්න හැම වෙලේම මේ හයිඩ්‍රජන් මෙතන ඉන්න යාට විශේෂ හේතුවක් තියෙනවා. මේ ඔක්සිජන් මෙතන ඉන්න යාට විශේෂ හේතුවක් තියෙනවා. මේ ඇලුමිනියම් මෙතනට ඉන්න යාට විශේෂ හේතුවක් තියෙනවා. හරි. ඒ හේතුව කියන්නම් මම මෙහෙම. දැන් ඔයාට මේ දැන් චුට්ටකට කලින් එන්න මතකද පරමාණුවක්? ඒ පරමාණුවේ මං කිව්වා රවුම් වගේ කට්ටියක් එළියෙන් හිටියේ. නියස්ටි අරෙන්න රවුම් වගේ කට්ටියක් එළියෙන් හිටියේ කවුද? අපි යාළුට කියනවා ශක්ති මට්ටම් කියලා. හරි. ඔන්න ඔය ශක්ති මට්ටම් කීයක් තියෙද කියලා තමයි මෙන්න මේ ආවර්තයෙන් කියන්නේ. ඒ කියන්නේ ආවර්ත අංකය සමානයි ශක්ති මට්ටම් ගණන. මම මේවා අඳිනවා පැහැදිලි කරන්න. එතකොට තේරෙයි තවත්. ඊට පස්සේ මේ කාණ්ඩ අංකය තියෙන්නේ. කාණ්ඩ අංකය සමානයි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණනට. පැහැදිලිද? ආවර්ත කියන්නේ මේ පැත්තට තියෙනවා, කාණ්ඩ කියන්නේ මේ පැත්තට තියෙනවා. ආවර්තය කියන එක්කෙනා සමානයි මේ හයිඩ්‍රජන් කියන එක්කෙනාගේ එක පරමාණුවක් ගත්තොත්. හයිඩ්‍රජන් කියන එක්කෙනාගේ එක පරමාණුවක් ගත්තොත් ඒ පරමාණුවේ ශක්ති මට්ටම් කොච්චරක් තියෙද කියන එකට සමානයි එයාගේ ආවර්තය. ඒ කියන්නේ ආවර්තය එක නම් ශක්ති මට්ටම් එකයි තියෙන්නේ. ආවර්තය දෙක නම් ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ හැමෝගෙම ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. වලු දෙකක් තියෙනවා. මම නිකන් ඔයාලට තේරෙන්නේ එහෙම ශක්ති මට්ටම් කියද්දි දැනෙන්නේ නැත්තම් මම කියනවා ඉලෙක්ට්‍රෝන වලලු. ඉලෙක්ට්‍රෝන තියෙන වලලුනේ ශක්ති මට්ටම් කියන්නේ. ඉලෙක්ට්‍රෝන වලලු දෙකක් තියෙනවා දෙවෙනි ආවර්තයේ ඉන්න හැමෝටම. තුන්වෙනි ආවර්තයේ ඉන්න හැමෝටම කීයක් තියෙද? තුන්වෙනි ආවර්තයේ ඉන්න හැමෝටම ඉලෙක්ට්‍රෝන වලලු තුනක් තියෙනවා. නැත්නම් ශක්ති මට්ටම් තුනක් තියෙනවා. හතරවෙනි ආවර්තයේ ඉන්න හැමෝටම ශක්ති මට්ටම් හතරක් තියෙනවා. හරි. දැන් මම වාට ඒක තේරෙන්න කාණ්ඩ අංකය පැහැදිලි කරනවා. කාණ්ඩ අංකය කියන්නේ දැන් කාණ්ඩ අංකය හයිඩ්‍රජන්ගේ එකයිනේ. හයිඩ්‍රජන් කාණ්ඩ අංකය එකයි නම් එයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන එකයි. ඒ අවසාන ශක්ති මට්ටම කියන්නේ එකයිනේ තියෙන්නේ. එහෙනම් උගේ එකයි. දැන් ලිතියම් එහෙම ගත්තොත් එයාගේ ශක්ති මට්ටම් දෙකක් ඉන්නවා. අවසාන ශක්ති මට්ටම කියන්නේ එළියෙම තියෙන ශක්ති මට්ටම. හරි. එළියෙම ඉන්න ශක්ති මට්ටම. ඒතොර එළියෙන් ඉන්න ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද? එකයි. කාබන්ගේ එළියෙම ඉන්න ශක්ති මට්ටම කියන්නේ ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. ඒකෙන් එළියෙම ඉන්න කෙනාගේ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. අපි ඒව අඳිමු. හරි. දැන් මම අඳිනවා ආට හයිඩ්‍රජන් පරමාණුවක් අඳිනවා. හයිඩ්‍රජන් පරමාණුවක් අඳිනවා. අඳිමු. මැදින් ඉන්නවා මම මේ හරිය අඳින්නම්. නියෂ්ටියක් ඉන්නවා. නියෂ්ටිය. ශක්ති මට්ටම් කීයද කියලා බලන්න කොහොමද? ඒ කියන්නේ ශක්ති මට්ටම් කීයක් ඉන්නවද කියලා බලන්න කොහොමද? ආවර්තය බැලුවා. ආවර්තය එක නම් ශක්ති මට්ටම් එකයි. හරි. ආවර්ත එකයි ශක්ති මට්ටම් එකයි. හරි ශක්ති මට්ටම් තව ගැන කතා කරන්න. එතකොට ඒක ඉවරයි. ආවර්තය බැලුවට පස්සේ අපි ගන්නවා කාණ්ඩාංකය. කාණ්ඩාංකය බැලුවට පස්සේ කාණ්ඩාංකයත් එකයි නම් එහෙනම් ඉලෙක්ට්‍රෝනත් එකයි. අවසාන ශක්ති මට්ටම කියන්නේ දැනට ඉන්නෙත් එකයි නම් ඌ තමයි අවසාන එක්කන සහ පළවෙනි එක්කන දෙකම එකයි. හරි. ඒතර අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන එකයි. දැන් මම අදිනවා මෙතනින් අපි අඳිමු බෝර්. මට මේකට උදව්වක් ඕනි.
හරි දැන් මම අහනවා ඔයාගෙන් එකට අපි මොකද කරන්නේ අඳිනවා න්‍යෂ්ටිය. අඳිනවා න්‍යෂ්ටිය. ඕන් ඇඳ න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය ඇඳ. ඊට පස්සේ බලනවා මොකද්ද? ඊට පස්සේ බලනවා ශක්ති මට්ටම් ගන්න බලන්න ඕනේ. ඒ කියන්නේ රවුම් කීයක් අඳිනවද බලන්න ඕනේ එකටම. රවුම් කීයක් අඳිනවද බලන්නේ කොහොමද? ආවර්ත අංකය බලනවා. ආවර්ත අංකය සමානයි ශක්ති මට්ටම් ගන්න නම් ආවර්ත අංකය මෙයාගේ 2 නම් ශක්ති මට්ටම් ගන්න 2යි. ශක්ති මට්ටම් දෙකක් අඳිනවා. හරි. ඊට පස්සේ බලනවා කාණ්ඩ අංකය. කාණ්ඩ අංකය බලනවා. කාණ්ඩ අංකය කීයද මෙයාගේ 3යි. එහෙනම් අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 3යි. අවසාන ශක්ති මට්ටම කියන්නේ මේ අවස්ථාවේ ගත්තොත් එළියෙම ඉන්න එක. මේ අවස්ථාවේ හැම වෙලේම අවසාන ශක්ති මට්ටම කියන්නේ එළියෙම ඉන්න ශක්ති මට්ටම. එළියෙම ඉන්න ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයක් අඳිනවද මෙයාගේ කාණ්ඩ අංකය 3 නම් 3යි. ලේසියිනේ. එයාගේ ලේසියිනේ. හරි. එතකොට දැන් මේ අඳපු එක හරි කියන කට්ටිය නිකන් දැන් මට ඉතින් රේසෙන්ට් එකක් දාන්න කියනවත් බෑනේ මේක රෙකෝඩ් එකනේ. හරි. එතකොට දැන් හිතා ගන්න මා මේක ඇඳලා ඉවරයි. ඇඳලා ඉවරයි කියන කට්ටිය පොඩ්ඩක් හිතා ගන්න. ඉතින් ඇඳලා ඉවරයි කියලා. ඇඳලා ඉවර නැති කට්ටිය හිතා ගන්න. ඒ කියන්නේ මෙයා ඇඳලා ඉවරද නැද්ද? මේ ඇඳලා තියෙනක හරිද වැරදිද? මේ ඇඳලා තියෙන එක වැරදි. ඇයි ඒ? ඇඳලා හරි කම්ප්ලීට් නෑ. ඒ කියන්නේ ඉවර කරන්න නෑ. ඉවර කරලා නෑ. තව ඉවර කරන්න මොනවද කරන්න ඕනේ? අවසාන ශක්ති මට්ටමක් හැදෙන්න නම් නැත්තම් මෙයාගේ දැන් මේ තියෙන පළවෙනි ශක්ති මට්ටම. මේ පළවෙනි ශක්ති මට්ටම ඉක්මවලා තව අලුතෙන් ශක්ති මට්ටමකට යන්න නම් පළවෙනි ශක්ති මට්ටමට පුරවන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන පුරවන්න ඕනේ. මොකද කිව්වේ? පළවෙනි ශක්තිය නෑ. කිසියම් ශක්ති මට්ටමක් ඉක්මවලා අලුතෙන් ශක්තියක් මට්ටමක් හදනවා නම් කිසියම් ශක්ති මට්ටමක් ඉක්මවලා අලුතෙන් ශක්ති මට්ටමක් හදනවා නම් ඒ කියන්නේ එක නෙවෙයි තව එකක් අලුතෙන් හදනවා. ඒ කියන්නේ දෙවෙනි ශක්ති මට්ටමක් හදනවා නම් නැත්නම් දෙක නෙවෙයි තුනක් හදනවා නම් අලුතෙන් ශක්ති මට්ටමක් හදනවා නම් කලින් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම පුරවලා ඉවර වෙන්න ඕනේ. එතකොට දැන් මෙයාගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක්වත් නැහැනේ. ඉලෙක්ට්‍රෝන එකක්වත් නැති වෙන්න බෑ. ඉලෙක්ට්‍රෝන අපි දානවා දෙකක්. දෙකක් දැම්මේ කියලා මම තව චූට්ටකින් කියන්නම්. ඒ කියන්නේ ඇත්තටම පළවෙනි ශක්ති මට්ටමට පුරවන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න දෙකයි. හරි. පළවෙනි ශක්ති මට්ටමට පුරවන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගණන දෙකයි. ඒ හින්දා පළවෙනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන කොහොම මොන මගුල වුණත් දාන්න පුළුවන් දෙකයි. පැහැදිලිනේ? පළවෙනි ශක්ති මට්ටමට පුරවන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන කීයද? දෙකයි. එච්චරයි. එතකොට මම තව එකක් අදිමු. අපි තව එකක් අදිමු. ඔය ටික තේරෙන්න. ඔය ටික තේරෙන්න. අපි අදිමු හීලියම් අදිමුකෝ. එතකොට ඔය කතාව තේරෙනවා. හීලියම් අදිමු. හීලියම් අදිමු. හීලියම් අදිනවා නම් හීලියම් අදින්න එකටම අදින්න මොකද්ද? එකටම අදින්න ඕනි. හරි. එකටම අදින්න ඕනි. නියෂ්ටියන්ද හීලියම්ගේ ආවර්තය බලනවා. එකටම ආවර්තය කීයද? 1. එහෙනම් ශක්ති මට්ටම් 1යි. දැන් බලන්න කාණ්ඩ අංකය සමානයි අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන ගන්න. දැන් මෙයාගේ අවසාන ශක්ති මට්ටම කවුද? 1යි ඉන්නේ. එයා තමයි අවසාන ශක්ති මට්ටම. කාණ්ඩ අංකය 8. කාණ්ඩ අංකය 8. කවදාවත් පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 8ක් දාන්න බෑ. හරි. පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 8ක් දාන්න බෑ. එතකොට ඒ හින්දා එයාට දාන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න කීයක් කියලාද මම කලින් කිව්වේ දැන් මේ දැන් චුට්ටක් කලින් කිව්වේ 2යි. එහෙනම් ඒ දෙක පුරවන්න. මේක විශේෂ අවස්ථාවක් මෙතෙන්දී. හරි. හරිනම් හීලියම් ඉන්න ඕනේ මෙතන. මොකද අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි කියන්නේ කාණ්ඩ අංකය 2ට ගලපලා ගන්න ඉන්න ඕනේ. හැබැයි එයා එතෙන්ට ගිහිල්ලා ඉන්නේ විශේෂ හේතුවක් හින්දා. ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටමට පුරවන්න පුළුවන් උපරිම ගණන ඉලෙක්ට්‍රෝන 8යි සෝරි 2යිනේ. එයා උපරිම පුරවන් ඉන්න හින්දා තමයි මෙතන ගිහිල්ලා තියෙන්නේ. මම ඒක තව චුට්ටකින් ඔය සංයුතිතාව කියලා කතාවක් පැහැදිලි කරන්න තියෙනවා. එතකොට මම කියලා දෙන්නම්. හරි. එතකොට මම කියලා දෙන්නම් ඒක. කොහොමද මම හිතනවා මම දැනට මේක තේරෙන්නේ නැති. පළවෙනි ශක්ති මට්ටමට පුරවන්න පුළුවන් උපරිම 2යි. හරි.
දැන් ඔයාලා අඳින්න මං අඳිනවා. ඔයා අඳින එක හරිද කියලා බලන්න මට මං අඳින කලින් ඔයා ඇඳලා. මන්ට ඇඳලා දෙන්න ෆ්ලෝරින් එක. ඉක්මන් කරලා අඳින්න. ඉක්මන් කරලා අඳින්න. ඉක්මන් කරලා අඳින්න. අඳින්න කියන්නේ මට කියන්න බැරි වුණා සෝරි. පොතේ අඳින්න එපා. පොතේ අඳින්න එපා. අනිත් ඒවා මේකක් දැම්ම කියලා ඉන්න. දැන් ළමයි ඔයාලා දැන් මම සාමාන්‍යයෙන් උගන්වගෙන යනවා ටික. හරිද? මොකද මේ පාඩම ටිකක් විතර ලොකු පාඩමක්. හරි. එතකොට මම මේ පාඩම ඔයාලට උගන්වගෙන යද්දී ඔයාට මං කියන වේගෙන් ලියාගෙන යන්න බැරි වෙයි. ඒ හින්දා පුළුවන් නම් කොලයක් අරන් කොලයක ලියලා ඊට පස්සේ මොනව කරන්නද? ඊට පස්සේ ඔයා ඒක ලස්සනට පොතක නෝට් එකක් හදාගන්න. හරි. මාත් ඒ ලෙවල් කාලේ කරේ ඒකයි. මොකද මගේ ඒ ලෙවල් කාලේ මං ඒ ලෙවල් කියන්නේ ඒ ලෙවල් කට මුල් කාලේ වැඩ කරෙත් නෑ. අතර මුල් කාලේ කියන්නේ අවුරුද්දකට විතර කලින් මම ලියන වේගය ගොඩක් අඩුයි. හරි. ලියන වේගය ටිකක් අඩුයි. ඒ හින්දා මේ මං කටුවට ලියා ගන්නවා. කටුවට ලියන් යන ලස්සනට පොතක හදලා තමයි මගේ නෝට් එක හදාගත්තේ. කොච්චර ටියුට් තිබ්බත් කමන්නේ තමන්ගේ නෝට් එක හදාගන්න. ඔයාලට ටියුට් එක ඕනේ නම් අතින් ලියන්න බෑම කියලා හිතනවනම් බෑ කියලා හිතනවා මම ටියුට් එක දෙන්නේ නැහැ. හරි. බෑ කියලා හිතනවා ටියුට් එක දෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ. හරි. එහෙම කරන්න බෑ කියන්නේ උඹලගේ හොඳට බලන්න. හරිද? අතින් ලියන්න තමයි මතක හිටින්නේ. ඔය මොකක් හරි නෝට් එකක් මගේ අරුණොත් ඔයාට ඒ කියන්නේ ආයි බලලා ලියන්න පුළුවන්. එහෙම ලියන්න ඕනේ නැහැ. ඔයා බින්ද මේ නම්බරේට WhatsApp message එකක් දාලා ඔයාට මගේ රිච්ච කොටස අහන්නකෝ. එතකොට එතන නෝට් එක මම දෙන්නම්. එතන නෝට් එක පිළිවෙල මම දෙන්නම්. හැබැයි ටියුට් එක නම් දෙන්නේ නැහැ. හරි ටියුට් එක නම් දෙන්නේ නැහැ. කිව්වේ මොකද්ද? දැන් ඔය මං අඳින්න කියන ඒවා එහෙම අඳින්න කටු කොලයක අඳින්න එපා. පොතේ අඳින්න එපා. කටු කොලයක අඳින්න මම පොතේ අඳිනවා නම් වෙනම කියන්නම් පොතේ අඳින්න කියලා. හරි. ෆ්ලෝරින් පරමාණු අඳින්න නැති කියලා හිතනවා. මං අඳිනවා නියෂ්ටිය. කවුරු වෙනද තේකරම දින්නේ? නියෂ්ටිය අන්දර පස්සේ මම බලනවා ෆ්ලෝරින් කියන එක ඉන්නේ මොන ආවර්තයද? දෙවන ආවර්තය නම් ආවර්තය සමානයි ආවර්තංකය සමානයි ශක්ති මට්ටම් ගන්න. ඒ කියන්නේ එයාගේ ශක්ති මට්ටම් දෙකක් ඉන්නවා. ශක්ති මට්ටම් දෙකක් ඉන්නවා. හරි. ශක්ති මට්ටම් දෙකක් ඉන්නවා. එතකොට මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගන්න බලන්න නම් අපි කාණ්ඩාංකය බලන්න. කාණ්ඩාංකය 7. කාණ්ඩාංකය 7 කියන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 7ක් ඉන්නවා. හරි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හරි. මේක ඇඳලා ඉවරද නැද්ද? මේ පරමාණු ඇඳලා ඉවරද නැද්ද? ඇඳලා ඉවර නෑ. ඇයි ඒ? ඇඳලා ඉවර වෙන්න නම් මොනවද වෙන්න ඕනි? ඊට කලින් ශක්ති මට්ටම් වල පුරවන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන පුරවන්න ඕනි. කොහොමද පුරවන්නේ? අපි දන්නවා පළවෙනි ශක්ති මට්ටම මතක තියාගන්න මේක. පළවෙනි ශක්ති මට්ටම පුරවන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2යි. දෙවෙනි ශක්ති මට්ටම පුරවන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 8යි. තුන්වෙනි ශක්ති මට්ටමට ඒත් 8යි. හරි. ඔය ටික මතක තිබ්බනම් ඇති. පළවෙනි ශක්ති මට්ටමට පුරවන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2යි. දෙවෙනි ශක්ති මට්ටමට 8යි. තුන්වෙනි ශක්ති මට්ටමට 8යි. හරි. එතකොට දැන් මෙයාගේ පළවෙනි ශක්ති මට්ටම විතරයි ඉතුරුලා ඉන්නේ. එහෙනම් එයාට පුරවන්න කීයක් පුරවන්න ඕනේද? 2ක් පුරවන්න ඕනේ. විදිහට පුරවන හරියටම හරි.
හරි. ඔන්න ෆ්ලෝරින් පරමාණුවත් ඉවරයි ඇඳලා. හරි. දැන් අපි අඳිමු මේක අඳින්න ඕනේ හරි. අඳින්න ඕනේ කම්මැලි වෙන්න එපා. අඳින්න අනිවාර්යයෙන්. මට ඇඳලා දෙන්න සල්ෆර් ඇඳලා දෙන්න. සල්ෆර් ඇඳලා දෙන්න. අංකලන්න. අටු කොලයක් ගත්තා ඇඳගෙන ගියා. හරි. ඇඳලා ඉවරද? ඇඳලා ඉවරද? ඇඳලා ඉවරද? මම මෙතනින් අඳින්නම්. නියස්ටි ඇඳලා සල්ෆර් අඳින්නේ. සල්ෆර් මෙතන ඉන්නේ. එතකොට යාගේ ආවර්තය කීයද? 1 2 3යි. ආවර්තය 3 නම් ශක්ති මට්ටම් 3යි. හරි. එතකොට ඊට පස්සේ බලනවා යාගේ කාණ්ඩාංකය කීයද? කාණ්ඩාංකය 6යි. එහෙනම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. අවසාන ශක්ති මට්ටම කියන්නේ දැන් ඉන්න 1 2 3 වෙනි ශක්ති මට්ටම. එළියෙන් ඉන්නේ කෙනා. එළියෙන් ඉන්න කෙනාගේ අපි අඳින ඉලෙක්ට්‍රෝන 6ක්. ඔහොම. එළියෙන් ඉන්න කෙනා 6ක් පුරවුවට මේක සම්පූර්ණ වෙන්නේ නෑ. එහෙනම් මේක සම්පූර්ණ කරන්න මොකද කරන්න ඕනේ? ඊට කලින් ඉන්න කට්ටියගේ සම්පූර්ණ කරලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ඊට කලින් ඉන්න කට්ටියගේ ඉලෙක්ට්‍රෝන ටික දාලා ඉන්න ඕනේ. ඊට කලින් ඉන්න කට්ටිය ගත්තොත් මෙයාගේ පළවෙනි ආවර්තය සහ දෙවෙනි ආවර්තය ඉන්න ඕනේ. පළවෙනි ආවර්තයට ඉලෙක්ට්‍රෝන 2ක් සහ දෙවන ආවර්තයට ඉලෙක්ට්‍රෝන 8ක් පුරව ගත්තාම මේක කම්ප්ලීට්. හරි. ඔන්න ඉවරයි. හරි ඔන්න ඉවරයි. එතකොට ඔන්න අපි සල්ෆර් පරමාණුවත් ඇඳා. මම හිතනවා දැන් ඔයාලට මේ ටික පැහැදිලි ඇති කියලා. දැන් ඉක්මනට සල්ෆර් එක දාගන්න. දැන් ඔයාගේ පොත ගන්න. ලියන පොත ගන්න. ලියන පොත අරන් ඉක්මන් කරලා ලියන මෙහෙම මෙම පාඩමේ ඉදිරි කොටස් අධ්‍යයනය සඳහා මේ පාඩමට අදාළ වෙන විදිහට තමයි ඔයාලට මේ නෝට් එක උප්පරිම ෂෝට් කරලා තියෙන්නේ. හරිද? උප්පරිම ෂෝට් කරලා තියෙන්නේ. වචනයක්වත් අඩුවෙන් ලියන්න එපා. ඔයාලට උප්පරිම ෂෝට් කරලා දීලා තියෙන්නේ. හරි. ලියන මෙම පාඩමේ ඉදිරි කොටස් අධ්‍යයනයට අවශ්‍ය කරුණු නැවත මතකයට ගනිමු. මෙම පාඩමේ ඉදිරි කොටස් අධ්‍යයනයට අවශ්‍ය කරුණු නැවත මතකයට ගනිමු. නැවත මතකයට ගනිමු. හරි ඉක්මන් කරලා ළමයි මේක දාගන්න. මේක ආවර්තිතාවකයි කාණ්ඩ ටිකයි ආවර්ත ටිකයි විතරක් දාගන්න. ඒ කියන්නේ ආවර්තද ලියන්න දැන් අඩු වලින් ඉර ගහද්දි පොතේ අයිනට කරලා ගහන්න එපා. චුට්ටක් මැදට වෙන ගහන්න මේ ඉර. නැත්තම් ඔයාලට ආවර්ත ටික ලියන්න ඉඩ මදි වෙයි. ආවර්ත ටික ලියලා කාණ්ඩ ලියන්න මේ මුකුත් ලියන්න එපා. ඉක්මන් කරලා දාගන්න. මම ඔයාලට දෙන්නම් විනාඩි 2ක් දෙන්න ඉක්මන් කරලා දාගන්න.
හරි වෙලාව ඇති නේද? වෙලාව ඇති නේද? වෙලාව ඇති. හරි වෙලාව ඇති. ලියන පල්ලෙන් වෙනම ඊළඟ තරුවදා ලියන ආවර්ත මගින් පරමාණුවේ කවච ගණනද? ආවර්ත මගින් පරමාණුවේ කවච ගණනද? ආවර්ත මගින් පරමාණුවේ කවච ගණනද? කාණ්ඩ අංකය මගින් ආවර්ත මගින් පරමාණුවේ කවච ගණනද? ආවර්ත මගින් පරමාණුවේ කවච ගණනද? කාණ්ඩ අංකය මගින් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණනද? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණනද? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණනද දක්වයි. දැන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් රතු පෑනකින් වගේ මේ දෙක වෙන වෙනම දාගත්තට ප්‍රශ්නයක් නෑ. හරි. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉක්මන් කරලා දාගන්න පැත්තකින්. ඔය කියපු වාක්‍ය කියපු කතාව තමයි තියෙන්නේ සංකේතාත්මකව. එතකොට ඒක පැහැදිලි සූත්‍රයක් විදිහට. එතකොට අර වාක්‍ය කියව ඉන්නවනේ මේක තේරුම් ගත්තා නම් හොඳටම ඇති. හරි ඊට පස්සේ අපි ඒ උඩින් කියපු කතාවයි ආවර්තිතා වගුවයි ඊට පල්ලෙන් ලියපු වාක්‍යය තියෙන ඔක්කොම එකතු කරලා අන්තිම උදාහරණයක් විදිහට ඔක්සිජන් පරමාණු. ඔක්සිජන් පරමාණු ඇඳ ගන්න පල්ලේ. උදාහරණ කියලා ලිව්වා ඔක්සිජන් පරමාණුව ඇඳා. ඔක්සිජන් පරමාණුව ඇඳහම මම අදිනවා ඔයාලා අඳගන්න. මම අඳින්නකම් ඉන්න එපා ඔයාලා අදින්න. හරි? හරි. මං කලන්ද ගත්තද? මං කලන්ත ගන්න. ඔන්න දැන් එන වැදගත් කතාවකට. වැදගත් කියන්නේ පට්ට වැදගත්ද? මාර වැදගත් කතාවක්. දැන් මං කියන දේ හොඳට අහගන්න. හරි? දැන් මං කියන දේ හොඳට අහගන්න. දැන් මං අදිනවා ආයි පාරක් හීලියම්. නේද හීලියම්. ඊට පස්සේ මං අදිනවා නියෝන් වල. නියෝන් අදිනවා. දැන් සද්ද පොඩ්ඩක් එළිය වැඩි. එළිය සද්ද පොඩ්ඩක් වැඩි හිතන්න එපා. නියෝන් ගත්තොත් නියෝන් මං අදිනවා ඔහොම. ඉලෙක්ට්‍රෝන ලං කරලා අදින්නේ ඈඩ් කළාද ප්‍රශ්නයක් නෑ කැමති විදිහට අදින්න. හරි. එහෙම ලොකුට බලන්න. හරි. මං ආගන් වදින්නේ මං ඔක්සිජන් ඇඳලා තියෙනවා. මං තව එකක් අදින්නම්. තව අදිමු අපි මැග්නීසියම් නෙවෙයි. මේ හරිය අදින ලේසියක් අදින්නම් බේරිලියම් වගේ. බේරිලියම් අදින එක කොකටත් හොඳයි. බේරිලියම් අදින්න.
ඇයි මේ අඳින්නේ? වැදගත් දෙයක් කියලා දෙන්න හදන්නේ. හරි. වැදගත් දෙයක් කියලා දෙන්න හදන්නේ. දැන් බලන්න නංගිලා මල්ලිලා හැමෝම මෙන්න මේ කට්ටිය හීලියම් නියොන් ඇඳලා තියෙනවා. අපි දන්නවා පළවෙනි ශක්ති මට්ටමක් ගත්තොත් ඕනෑම මූලද්‍රව්‍යයක පරමාණුවක පළවෙනි ශක්ති මට්ටමට පුරවන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 2යි. උපරිම ඉලෙක්ට්‍රෝන 2යි. ඒක පුරවලා තියෙන්නේ ඒක පුරවලා තියෙන හීලියම්. ඒ වගේම ගත්තොත් අපිට ගත්තොත් ශක්ති මට්ටම් දෙකක් ඉන්න කෙනෙක්ගේ අවසාන ශක්ති මට්ටමේ පුරවන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන කීයද? උපරිම ඉලෙක්ට්‍රෝන 8යි. නියෝන් එයාත් පුරවන්න ඉන්නේ ඔව්. නියෝන් එයා පුරවන් ඉන්නේ මොකද අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි පුරවන්න පුළුවන් කිව්වා 8ම පුරවන් ඉන්නේ. ඉතින් මෙයාලට එයාලා ඉලෙක්ට්‍රෝන වලින් ගත්තොත් සම්පූර්ණයිනේ. ඉලෙක්ට්‍රෝන වලින් ගත්තොත් එයාලා සර්ව සම්පූර්ණයි. එතකොට එයාලට තව ඉලෙක්ට්‍රෝන ඕනි නෑ. මුන්ට ඉලෙක්ට්‍රෝන වලින් අඩුවක් නෑ. ඉලෙක්ට්‍රෝන වලින් අඩුවක් නෑ. මං එනවා ඔක්සිජන් ගාවට. දැන් ඔක්සිජන් ගත්තොත් දෙවෙනි ආවර්තයේ ඉන්නේ. දෙවෙනි ආවර්තයේ පුරවන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන 8යි. නමුත් මෙයා ගාව ඉන්න ඉලෙක්ට්‍රෝන අවසාන ශක්ති මට්ටමේ 6යි. 6යි නේ. ඉතින් එයාටත් තිබ්බනම් නියෝන් ගාවට එන්න. නියෝන් ගාවට එන්න කියන්නේ නියෝන් වගේ 8ක් කරගන්න එයා හෙන කැමති. හරි. එයාලා හෙනම කැමති. එන්නම ආසයි. ඉතින් දැන් හැමෝම කැමතිනේ තමන් ගාව තියාගන්න පුළුවන් උපරිම ගාණ තියාගන්න. දැන් මෙයා වුණත් කැමති තියාගන්න පුළුවන් උපරිම ගාණ තියාගන්න. ඒ කියන්නේ තව දෙකක් වැඩිපුර දාගන්න තිබ්බනම් වගේ එයා හෙනම ආසයි. හරිද? හරි. එතකොට මේ ඔක්සිජන් එහෙම හෙනම ආසයි. එයාටත් 8ක් පුරව ගන්න තිබ්බනම්. එතකොට දැන් මෙයා මොකද්ද කරන්නේ? මෙයා කාගෙන් හරි ඉලෙක්ට්‍රෝන දෙකක් ඉල්ලනවා. ඉලෙක්ට්‍රෝන කීයක් ඕනේද? දෙකක් ඕනේ. ඉලෙක්ට්‍රෝන දෙකක් ඉල්ලනවා. හරි. ඉලෙක්ට්‍රෝන දෙකක් ඉල්ල ගත්තට පස්සේ මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? 8ක් ඉන්නවා. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් කියන්නේ මෙයා අපි කියනවා ස්ථායි කියලා. ඒ කිව්වේ අර කතාවක් තියෙන නේද? මෙහෙම කලයක් ගත්තට පස්සේ ඔන්නම කලයක් ගත්තට පස්සේ මේ කලේ කට මට්ටම දක්වා මෙහෙම පිරලා තිබ්බහම මොකද්ද ඔය කියන්නේ? අර පිරුණු කලේ දිය නොසලයි කියලා කතාවක් තියෙන නේද? හරි. ඒ වගේ තමයි ඉලෙක්ට්‍රෝන 8ක් තිබ්බට පස්සේ යාට ඉලෙක්ට්‍රෝන පුරවන්න පුළුවන් උපරිම පුරව ගත්තට පස්සේ යාට මොන වෙන්න ඕනේ නැද්ද? මේ ඉලෙක්ට්‍රෝන එහාට මෙහාට යවන්න එහෙම ඕනේ නැහැ. එතකොට එයා ස්ථායි. මෙයා කොහොමත් ස්ථායි. යා ඕල්රෙඩි ස්ථායි. ඒ කියන්නේ මෙයා පටන් ගන්නෙද්දිම යාට මුකුත් කරන්න දෙයක් නැහැ. මෙයාලා ස්ථායි කට්ටිය කියලා කියනවා. මේ 8 වෙනි කාණ්ඩේ ඉන්න කට්ටියට අපි කියනවා ස්ථායි කියලා. ස්ථායි කියලා. හරි. ස්ථායි මූලද්‍රව්‍ය කියලා කියනවා. මෙයාලත් කැමති මෙයාලගේ වගේ අවසාන ශක්ති මට්ටම් පුරව ගන්න. එතකොට මෙයාලා කරන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න මෙයාලා නම්. දැන් මෙයා ඔක්සිජන් ගත්තොත් ඉලෙක්ට්‍රෝන දෙකක් එළියෙන් ලබා ගත්තොත් එයාට මේ අවස්ථාවට යන්න පුළුවන්. ඒ කියන්නේ ස්ථායි වෙන්න පුළුවන්. ෆ්ලෝරින්ට ඉලෙක්ට්‍රෝන එකක් ගත්තා නම් ඇති. මොකද 7ක් තියෙනවා. තව එකයි මදි. නයිට්‍රජන්ට 3ක් ගත්තා නම් ඇති. කාබන් ගැන කතා නොකරමු. අපි යමු බෝරොන් ගාවට. බෝරොන් ගාවට આવොත් එයාට මොකද්ද? එයාට ඉලෙක්ට්‍රෝන කීයක්ද? එයා තුන්වෙනි කාණ්ඩේ ඉන්නේ නම් 1 2 3 4 5ක් ඕන. ඉලෙක්ට්‍රෝන 5ක් ඕනි මෙයාට අවසාන ශක්ති මට්ටම පුරව ගන්න. දැන් ඔයා හිතන්න මෙහෙම. ඔන්න මං පොඩි උදාහරණයක් කියන්න. ඔයා හිතන්න මේ ඉලෙක්ට්‍රෝන කියන ඒවා මෙහෙම ඔන්නෝම එල්ලන්න තියෙන කියලා. ඉලෙක්ට්‍රෝන මේ තියෙන ශක්ති මට්ටම මේ ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන එල්ලලා තියෙන්නේ. හරි. එතකොට මේ ඉලෙක්ට්‍රෝන එල්ලන්න නම් ඔයා හිතන්න එක ඉලෙක්ට්‍රෝනයක් එල්ලන්න රුපියල් 100ක් වියදම් වෙනවා. එක ඉලෙක්ට්‍රෝනයක් මෙහෙම මේ ශක්ති මට්ටමක එල්ලන්න. ශක්ති මට්ටමක් කියන්නේ ඔයා හිතන්න ලණුවක් කියලා. කොහොම ලණුවක් තියෙනවා. ඒ ලණුවේ එල්ලනවා ඉලෙක්ට්‍රෝන කියලා රිජිෆෝම් වලින් ලකුණු කරලා එහෙම එල්ලනවා. හරි. තේරුම් ගන්න උදාහරණයක් කියන්න.
එතකොට එක ඉලෙක්ට්‍රෝනයක් එල්ලන්න රුපියල් 100ක් වියදම් වෙනවා නම් මේ බෙරිලියම් කියන එකන ගත්තොත් බෝරෝන් කියන එකන ගත්තොත් එයාට ඉලෙක්ට්‍රෝන 5ක් එල්ලන්න ඕනේ. එතකොට රුපියල් 500ක් වියදම් වෙනවා. රුපියල් 500ක් වියදම් වෙනවා. ඉතින් මූ කල්පනා කරනවා මම මොකටද 500ක් වියදම් කරන්නේ? මගේ ඉලෙක්ට්‍රෝන ඉන්නේ 3යි නම් මම මුන් 3 දෙනාත් ගලවලා දානවා. දැන් මගේ ඉලෙක්ට්‍රෝන 3ක් ඉන්නවනේ කොහමද? මම ඉලෙක්ට්‍රෝන 3ක් එල්ලලා ඉන්නවනේ. ඔය එල්ලලා ඉන්න 3 දෙනාත් ගලවලා දානවා කියන්නේ. දැන් එල්ලලා ඉන්න 3 දෙනා ගලවන්න එකක් ගලවන්න රුපියල් 100ක් යනවා. එතකොට යන රුපියල් 300. රුපියල් 300න් වැඩේ ෂේප්නේ. රුපියල් 300න් ගලවලා ඉවර කරන්න පුළුවන්. හැබැයි හයි කරන්න ගියොත් රුපියල් 500ක් වියදම් වෙනවා. අන් ඒ වගේ මෙයාලා කැමති එකතු කරන්න මේ පැත්තේ ඉන්න කට්ටියට ලේසි මොකද්ද? එකතු කරන එකද නැත්නම් තියෙන එක ගලවලා දාන එකද? තියෙන එක ගලවලා දාන එක මුන්ට ලේසි අලුතෙන් එකක් එල්ල ගන්න එක. කියන්නේ දැන් පස්වෙනි කාණ්ඩේ ඉඳන් එහා පැත්තට ගත්තොත් අපිට ලේසි ඉලෙක්ට්‍රෝනයක් කොහෙන් හරි හොයාගෙන එල්ල ගන්න එක ලේසි. නැත්තම් මෙයා ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොම අයින් කරන්න ගියොත් එහෙනම් මට ඉලෙක්ට්‍රෝන 5ක් අයින් කරන්න වෙනවා. එතකොට රුපියල් 500ක් වේදන් එනවා. මම නිකන් කියන්නේ හරි. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන 3ක් ගත්තත් 300 යන්නේ. එතකොට ඒක යාට ලාභයි. ඒ වගේ තමයි බෙරිලියම් ගත්තත් බෙරිලියම් ඇතුළේ තියෙන්නේ බෙරිලියම් ගත්තත් බෙරිලියම්ට ඉලෙක්ට්‍රෝන 6ක් ගන්න ඕනේ මෙතනට යනවා. ඊට වඩා යාට ලේසි ඉලෙක්ට්‍රෝන මේ දෙකක් ගලවලා දැම්මම පස්සේ මේ දෙකක් ගලවලා දැම්මම පස්සේ මේක අමුතු ලණුවක් මේක අමුතු එකක් තියෙන යා නැති වෙලා යනවා. එතකොට මෙයාට ඉන්නේ ශක්ති මට්ටම් දෙකයි අවසාන ශක්ති මට්ටම පුරවන්න පුළුවන් උපරිම ගණන් පුරවලා ඉන්නේ. පැහැදිලිද? එතකොට දැන් මොකද වෙන්නේ? මෙයා 30 තායි මෙයා 30 තායි හරි. සංයුජතාව කියන්නේ ඔන්න කතන්දරේට. සංයුජතාව කියන කතන්දරේට කිව්ව මොකද්ද? සංයුජතාව කියන්නේ මේ අස්ථායි මූලද්‍රව්‍ය ස්ථායි වෙන්න එයාලට ලබාගත යුතු හෝ පිට කළ යුතු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. මට කියන්න 7 වෙනි කාණ්ඩයේ ඉන්න මේ දෙන්නම ගත්තොත් අවසාන ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන 7යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. ෆ්ලෝරින්ට එක ඉලෙක්ට්‍රෝනයක් කොහෙන් හරි හොයලා දුන්නොත් එයාට පුළුවන් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ කරගන්න. ඒ වගේම ක්ලෝරින්ටත් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් අවශ්‍යයි. නමුත් තියෙන්නේ 7යි. තව එකක් කොහෙන් හරි හොයලා දුන්නොත් එයාට පුළුවන් ස්ථායී වෙන්න. ඔක්සිජන්ට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. සල්ෆර් වලටත් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. එයාටත් පුළුවන් කොහෙන් හරි ඉලෙක්ට්‍රෝන දෙකක් හොයාගෙන එයාටත් ස්ථායී වෙන්න පුළුවන්. මං එනවා සෝඩියම් ගාවට. දැන් මට කියන්න සෝඩියම්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්නේ? කාණ්ඩාංක දිහා බැලුවා කිව්වා. කාණ්ඩාංක 1යි නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1 ඉවත් කරන එක අපිට ලේසි. ඒ හින්දා මෙයා එකක් ගලවලා දානවා. එතකොට මෙයාගේ අවස්ථාව මේ වගේ අවස්ථාවකටපත් වෙනවා. හරි මං හිතනවා ඒක පුත්තට තේරෙන්නේ නැති කියලා. පැහැදිලි ඇති කියලා මං හිතනවා. හරි. එහෙනම් පළෙන් ලියා ගන්න මෙන්න මෙහෙම. හීලියම් නියෝන් ආගන් හීලියම් නියෝන් ආගන් යන මූලද්‍රව්‍ය වල හීලියම් නියෝන් ආගන් යන මූලද්‍රව්‍ය වල ශක්ති මට්ටම් වලට පිරවිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වලට පිරවිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වලට පිරවිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන පුරවා ඇත. ශක්ති මට්ටම් වල පුරවිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන පුරවා ඇත. එම නිසා එම පරමාණු ස්ථායී පරමාණු ලෙස හැඳින්වේ. එම නිසා එම පරමාණු ස්ථායී පරමාණු ලෙස හැඳින්වේ. පරමාණු ස්ථායී පරමාණු ලෙස හැඳින්වේ. නමුත් රෝමිලකම් එක දාන්න අර අයි අකුර දාන්නේ
නමුත් සිට දක්වා රෝම ඉලක්කම් 1 සිට 7 දක්වා රෝම ඉලක්කම් 1 සිට 7 දක්වා වන කාණ්ඩවල මූලද්‍රව්‍යවල වන කාණ්ඩවල මූලද්‍රව්‍යවල වන කාණ්ඩවල මූලද්‍රව්‍යවල වන කාණ්ඩවල මූලද්‍රව්‍යවල මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන පිරී නැති නිසා ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී නැති නිසා එම අස්ථායීතාව මගහැර එම අස්ථායීතාව මගහැර එම අස්ථායීතාව මගහැර එම අස්ථායීතාව මගහැර ස්ථායී වීමට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හෝ පිට කිරීම කරයි. අස්ථායීතාව මගහැර ස්ථායී වීමට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හෝ පිට කිරීම කරයි. හරි. ඊට පස්සේ ඊළඟ රූලෙන් ලියන්න මෙහෙම එලෙස ලබා ගැනීමට හෝ පිට කිරීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය එලෙස ලබා ගැනීමට හෝ පිට කිරීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය එලෙස ලබා ගැනීමට හෝ පිට කිරීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය සංයුජතාව ලෙස හැඳින්වේ. සංයුජතාව ලෙස හැඳින්වේ. සංයුජතාව ලෙස හැඳින්වේ. සංයුජතාව ලෙස හැඳින්වේ. හරි. මං කිව්වා රෝම ඉලක්කම් 1 සිට 7 දක්වා තියෙන ශක්ති මට්ටම් වල විතරයි ඉලෙක්ට්‍රෝන පිරලා නැත්තේ අවසාන ශක්ති මට්ටමේ. නැත්තම් 8 වන කාණ්ඩයේ කට්ටියගේ පිරලා තියෙන්නේ. එක දෙක තුන හතර පහ හය හත අටක් හරි. රෝම ඉලක්කම් 1 2 3 4 5 6 7 මෙයා මට කියන්න 7 වෙනි කාණ්ඩේ කට්ටිය 7 වෙනි කාණ්ඩේ කෙනෙක් ගත්තොත් එයා ඉලෙක්ට්‍රෝන කීයක් පිට කරන්න ඕනේද? එකක් පිට කරොත් ඉලෙක්ට්‍රෝන එකක් ලබා ගන්න ඕනේ. හරි ඉලෙක්ට්‍රෝන එකක් ලබා ගන්න ඕනේ. එතකොට පළවෙනි කාණ්ඩේ කෙනෙක් ගත්තොත් ඉලෙක්ට්‍රෝන එකක් පිට කරන්න ඕනි ස්ථායී වෙන්න. 6 වෙනි කාණ්ඩේ කෙනෙක් ගත්තොත් ඉලෙක්ට්‍රෝන කීයක් ගන්න ඕනේද? දෙකක් ගන්න ඕනේ. දෙවෙනි කාණ්ඩේ කෙනෙක් ගත්තොත් එයාත් ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න ඕනේ. පස්වෙනි කාණ්ඩේ කෙනෙක් ගත්තොත් ඉලෙක්ට්‍රෝන දෙවෙනි කාණ්ඩේ කෙනෙක් ගත්තොත් දෙවෙනි කාණ්ඩේ ඉන්න කෙනා ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. එයා ඒ දෙකත් පිට කරලා දානවා. පස්වෙනි කාණ්ඩේ කෙනෙක් ගත්තොත් 3ක් ගන්න 8ක් වෙන්න. මෙයා තුන්වෙනි කාණ්ඩේ ගත්තොත් එයා 3ක් තියෙන්නේ 3යි 3ම පිට කරන්න ඕනේ. මෙයාට 4ක් ගත්තත් එකයි 4ක් දුන්නත් එකයි. 4ක් ගත්තත් එකයි 4ක් දුන්නත් එකයි. මේ කට්ටිය ඉලෙක්ට්‍රෝන මොනවද කරේ? ඉලෙක්ට්‍රෝන ලබා ගත්ත කොහෙන් හරි. මේ කට්ටිය ඉලෙක්ට්‍රෝන පිට කළා. මෙයා මොකද කරන්න කියලා මම කියන්නම්. මෙයා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නෙත් නැහැ ඉලෙක්ට්‍රෝන පිට කරන්නෙත් නැහැ. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්නවා. දැන්ම තේරෙන්නේ නැහැ. තව චුට්ටකින් තේරෙයි. හරි ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්නේ. ඕක පල්ලෙන් නෝට් එක දාගන්න ඉක්මනට chart. ප්‍රොෆෙසර් අනක විදිහට දාගන්න ඉක්මන කරලා.
ඒක ඇදයි හිතන්න එපා. දාගන්න ලස්සනට. අද අපිට කතා කරන්න තියෙන තව පොඩි දේවල් ටිකක් විතරයි. හරි. පොඩි දේවල් ටිකක් කතා කරන්න තියෙන අද. හරි. ටයිම් එක ඇති නේද? හරි. ඊට පස්සේ එහා පැත්තෙන් කියන්නේ පල්ලෙන් ලියන්න තරුවක් දාලා පල්ලෙන් ලියන්න කාබන් 4 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය කී. කාබන් 4 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය කී කියලා එක highlight කරගන්න. කාබන් 4 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය කී. එනම් කාබන් කැටායන හෝ ඇනායන නොසාදයි. වරහන් ඇතුලේ ලියන්න අයනික බන්ධන නොසාදයි කියලා. කැටායන හෝ ඇනායන කියන අයනික බන්ධන. හරි. අයනික බන්ධන හදන්නේ නැහැ. අපිට ඒව ඉගෙන ගන්න නැහැ. අපිට ඒව ඉගෙන ගන්න නැහැ. හරි. ඒ හින්දා කැටායන හෝ ඇනායන අපිට ඉගෙන ගන්න නැහැ. අපිට ඉගෙන ගන්න තියෙන්නේ සහ සංයු බන්ධන ගැන විතරයි. දන්නේ නැහැ, උලන්නේ. මම කියලා දෙනවා ඉස්සරහට. ලියන්න වරණ වහලා කාබන් සහ සංයුජ බන්ධන පමණක් සාදයි. සහ සංයුජ බන්ධන පමණක් සාදයි. හරි. දැන් මම ඔයාලට කියලා දෙනවා සහ සංයුජ බන්ධනය කියන්නේ මොකක්ද කියලා. සහ සංයුජ බන්ධනය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තට පස්සේ අයනික බන්ධනය කියන්නේ මොකක්ද කියලා ඔයාලට දලා දහසක් ගන්න පුළුවන්. හරි. ඔයාලට මතකද පොඩි කාලේ ඉගෙන ගත්තා මෙන්න මෙයා පොඩි කාලේ කියන්නේ ඔයා A level එකට මුල් දවස්වල ඉගෙන ගන්නවා නේ මෙයා. කවුද? මීතේන්. හරි. සෛල සංවිධාන පාඩමේ නම මෙයා. මෙයාගේ නම මීතේන්. හරි. මීතේන්. එතකොට මීතේන් කියන එක්කෙනා මං අදින්න ගියොත් මං අදිනවා මීතේන් කියන එක්කෙනාගේ කාබන්ල එක්කෙනෙක් ඉන්නවා. හයිඩ්‍රජන්ල 4 දෙනෙක් ඉන්නවා. මීතේන්ල එක්කෙනෙක් ඉන්නවා. කාබන්ල එක්කෙනෙක් ඉන්නවා. හයිඩ්‍රජන්ල 4 දෙනෙක් ඉන්නවා මීතේන්ගේ. මං අදිනවා මෙතනින් කාබන් එක. දැන් ඔයාලට කාබන් අදින්න පුළුවන් වෙනවානේ. ආවර්ත සමගින් බලලා හරි අදින්න පුළුවන් වෙනවානේ. ඔන්න කාබන්. හයිඩ්‍රජන් 4 දෙනෙක් ඉන්න හින්දා මම 4 දෙනා පිළිවෙලට 4 වටෙන් ලස්සනට දාන්නම්.
ශක්ති මට්ටම් එකයි නේ මෙයාලට. හරි. ඉලෙක්ට්‍රෝනත් එක ගානේ දාගෙන ඉන්නවා. සහ සංයුජය කියන්නේ ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන වලට මාර දෙයක් කරනවා. මාර දෙයක් කියන්නේ ඔන්න බලන්න මම මේක කියලා දෙන්නම්. දැන් කතාවක් ඉදිරියට ආගන්න. කාබන් ඉන්නවා. වටේ 4 දෙනෙකුත් එයාට හම්බෙලා ඉන්නවා. ඉතින් දැන් මේ මට නිකන් කියන්න මේ හයිඩ්‍රජන්ට ස්ථායී වෙන ඉලෙක්ට්‍රෝන කීයක් මැද්ද? හයිඩ්‍රජන්ට ස්ථායී වෙන ඉලෙක්ට්‍රෝන කීයක් මැද්ද? එකක් මදි. මෙයාට එකක් මදි, මෙයාටත් එකක් මදි, මෙයාටත් එකක් මදි. කාබන්ට ස්ථායී වෙන්න ඉලෙක්ට්‍රෝන කීයක් මදි? තව 4ක් තිබ්බනම් එයාට ස්ථායී වෙන්න පුළුවන්. හරි. මේ හයිඩ්‍රජන් කතා කරලා කියනවා මේ කාබන්ට ඒ මචං මෙහෙමයි පොඩි සිහිනයක් තියෙනවා මට මේ පොඩි වැඩක් කරගන්න කියලා මෙන්න මේ ඉලෙක්ට්‍රෝනෙත් ඉල්ලනවා. එතකොට මොකද්ද කරන්නේ? මෙයා දෙනවා මෙයාව. කමන්නේ ගත්තා කියලා දෙනවා. හරි. මෙයාටත් මොකද කරන්නේ? මෙයාත් ඉල්ලනවා මෙයාටත් දෙනවා. මූත් ඉල්ලනවා මුටත් දෙනවා. දැන් මූ ඉල්ලුවොත් මේ ඉලෙක්ට්‍රෝනෙත් ගියොත් මේ ශක්ති මට්ටම සම්පූර්ණ නැති වෙලා යනවා. කාබන්ට තේරෙනවා මේ වැඩේ හරියන්නේ මේ වැඩි හරියන්නේ නැහැ මගේ අතේ තියෙන තමයි යන්නේ කියලා මේ දීපු ටික ආයි ගන්නවා. මේ දීපු ටික ආපහු ගන්නවා. දීපු ඉලෙක්ට්‍රෝන ටික ආපහු ගන්නවා. දැන් එයා ගාව කලින් හිටිය විදිහට වෙනවා. හරි. දැන් කාබන් කියනවා මට එහෙම කරන්න බෑ. මට ඔයාලට සම්පූර්ණයෙන් මේ ඉලෙක්ට්‍රෝන තියාගන්න දෙන්න බෑ. අපි මෙහෙම දෙයක් කරමු. දැන් මටත් ඉලෙක්ට්‍රෝන අඩුවෙන් තියෙද්දි තමයි මම ඔයාලට දුන්නේ. මටත් මේ උදව් කරන්න කියලා කාබන් කියනවා. එහෙම මොලේ තියෙන කතාවක්. කාබන් කියනවා මම ඔයාගේ මේ ඉලෙක්ට්‍රෝනෙට අයිතියක් කියනවා. හැබැයි මම ඔයාට මගේ ඉලෙක්ට්‍රෝන එකට අයිතියක් කියන්න දෙනවා. මං ඔයාගේ මේ ඉලෙක්ට්‍රෝනෙ මට සම්පූර්ණයෙන් එපා. හැබැයි මට මෙයාව ඕනේ. සම්පූර්ණයෙන් එපා. නමුත් මෙයාව ඕනේ. ඒ කියන්නේ මේ දෙන්නටම අයිති වෙන්න මේ ඉලෙක්ට්‍රෝනය මේ දෙන්නටම අයිති වෙන්න. අර තේරෙනවද? දැන් මට තේරෙනවා. මේ ඉලෙක්ට්‍රෝනය මේ දෙන්නටම අයිති වෙන්න. අයිති කරගත්තට ප්‍රශ්නයක් නැද්ද වගේ කතාවක් මෙයා කියනවා. මෙයත් මේ ඉලෙක්ට්‍රෝනෙත් මෙයාටයි දෙන්නටම අයිතියක් කියන විදිහට මේගොල්ලෝ නිකන් ගිවිසුමක් ගහනවා. හරිද? එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන දෙකේ අයිතිය මෙයාටත් තියෙනවා මෙයාටත් තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන දෙක මේ දෙන්නටම පොදුයි නැත්නම් දෙන්නටම අවුල්. හරිද? මේ දෙන්නටම අවුල්. මෙතන මේ දෙන්නත් ඔය වැඩේම කරනවා. එතකොට මේ දෙන්නත් අවුල්. එතකොට මෙයාට දැන් අවශ්‍ය ඉලෙක්ට්‍රෝන දෙකයිනේ. ඒ ඉලෙක්ට්‍රෝන දෙක මෙයාට ඉන්නවා. මෙයාට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන දෙකයි එයාටත් මේ දෙක ඉන්නවා. මෙයාට අවශ්‍ය කීයද? එයාට අවශ්‍ය 8ක්. තව 4ක් මදි වෙලා තිබ්බේ. ඒතර දැන් මෙතන එකක් හම්බුණා මෙතනත් එකක් හම්බුණා. මොකද මේ දෙන්න කලින් හිටිය දෙන්නනේ. හරි. එතකොට මෙතනිනුත් තව එකක් අරන් මෙතනිනුත් තව එකක් ගත්තොත් එතන ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ ගාන 4ක් එකතු වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ඔක්කොම කීයද? මෙයාට 8ක් ඉන්නවා. මෙයාට 2ක් ඉන්නවා. මෙයාට 2ක් ඉන්නවා. මෙයාට 2ක් ඉන්නවා. මෙයාට 2ක් ඉන්නවා. අවශ්‍ය වැඩේ වුණාද නැද්ද? අවශ්‍ය වැඩේ මොකද්ද? මෙයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 8ක් කරන එක තමයි අවශ්‍ය වැඩේ. මෙයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2ක් කරන එක තමයි අපිට අවශ්‍ය වැඩේ. ඒ වැඩේ වුණාද නැද්ද? ඒ වැඩේ වුණා. ඒ වැඩේ කරගත්ත ඉලෙක්ට්‍රෝන කොහොම තියාගෙනද? හවුලේ තියාගෙන. ඔන්න ඔය විදිහට ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන හතර බන්ධන වල අපි කියනවා. ඔය වගේ බන්ධන වල අපි කියනවා සහ සංයුජ බන්ධන කියලා. අපි අපේ සිලබස් එක ඉගෙන ගන්නේ සහ සංයුජ බන්ධන ගැන විතරමයි. ඒ හින්දා හැම තැනදීම අපිට හම්බෙන්නේ මේ වගේ බන්ධන විතරයි. අයනික බන්ධන ගැන කතා කරන්නේ නෑ අපේ සිලබස් එකේ. අපි ඒ කියන්නේ අපි A level SFT සිලබස් එක අයනික බන්ධන ගැන කතා කරන්නේ නෑ. අයනික බන්ධන වලදී වෙන්නේ මෙහෙම හවුලේ තියා ගැනීමක් නෙවෙයි සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් හෝ සම්පූර්ණයෙන් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමක් තමයි වෙන්නේ. හරිද? මම හිතනවා මේක හොඳටම තේරෙන්නේ නැති කියලා. තේරුම් නැත්නම් ආයි පාරක්
මේ කොටස ආයි පාරක් දාලා බලන්න. හරි ආයි පාරක් මේ කොටසම දාලා බලන්න. හරි එතකොට ඊළඟ තරුව ලියන්න කාබන්ට සහ සංයෝජ බන්ධන කීයක් හදන්න පුළුවන්ද? කාබන්ට සහ සංයෝජ බන්ධන කීයක් හදන්න පුළුවන්ද? නිකන් ගෙස් කරලා කියන්න මට. කාබන්ට සහ සංයෝජ බන්ධන කීයක් හදන්න පුළුවන්ද? කාබන් ලගාව ඉලෙක්ට්‍රෝන 4ක් ෆ්‍රී ඉන්නවා. ඔය හතරට තව කොහෙන් හරි ඉලෙක්ට්‍රෝන කීයක් හරි හොයාගෙන ඉලෙක්ට්‍රෝන 4ක් හොයාගෙන බන්ධන 4ක් හදාගන්න පුළුවන්. මොකද ඉලෙක්ට්‍රෝන දෙකකින් හැදෙන එක බන්ධනයයි. ඉලෙක්ට්‍රෝන දෙකකින් හැදෙන්නේ එක බන්ධනය. ඒ හින්දා ඉලෙක්ට්‍රෝන 4ක් වටෙන් හොයාගෙන මෙයාගේ ඉන්න ඉලෙක්ට්‍රෝන 4ත් එක්ක බන්ධන 4ක් හදාගන්න පුළුවන්. ඒතකොට කාබන්ට සහ සංයෝජ බන්ධන කීයක් හදන්න පුළුවන්ද? 4ක් හදන්න පුළුවන්. පල්ලෙන් ලියන වෙනම තරුවක් දාලා කාබන් සහ සංයෝජ බන්ධන 4ක් සාදයි. 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 හරි දැන් මේක මම ව්‍යුහ සූත්‍රය අඳිනවා. ව්‍යුහ සූත්‍රය අඳිනවා කියන්නේ මේ තියෙන අනුක සූත්‍රය. මම මේක පස්සේ දෙන්නම් මේවා. හරි මේ තියෙන්නේ අනුක සූත්‍රය. දැන් මම මෙයාගේ පල්ලෙන් අඳිනවා ව්‍යුහ සූත්‍රය. ව්‍යුහ සූත්‍රය අඳින්නේ කාබන් හයිඩ්‍රජන් 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 හයිඩ්‍රජන්. දැන් මෙයාලගේ වෙන කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. මූලද්‍රව්‍ය මොකද්ද කියලා ලියනවා මේ විදිහට. මූලද්‍රව්‍ය ලියලා සහ සංයෝජ බන්ධන තියෙන බන්ධනයක් තියෙන. මේ සහ සංයෝජ බන්ධනය එහෙම පෙන්වනවා. මැද ශක්ති මට්ටම් තියෙද කිසිම සේත් අදාළ නැහැ. මේක මම යා කරා වැරදි. මේක යා කළා වැරදි. හරි. මේක යා කළා පට්ට පුරවක් කරලා තියෙන්නේ. මොකද්ද ඒක? ඔක කොහොම වෙනවද? හරි. මගේ වැරද්දක්. ඒක එහෙමයි එන්නේ මෙහෙම කරන්න. ඉතින් තමන්ගේ දෙයක් මේ ඒ වැඩන්නේ. හරි. එහෙම හරියන්නේ. එහෙම දැන් හරි. එතකොට මෙතන කරන්නේ මොකද්ද? සහසංයෝජ බන්ධනයක් දැක්කොත් එතනින් සහසංයෝජ බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක්. මේ ඉලෙක්ට්‍රෝන දෙක කැපෙන්න මෙහෙම ඉරක් ගහනවා. ඉරක් ගහනවාම හරි. එතකොට මෙතනින් කාබන්, මෙතන හයිඩ්‍රජන්, 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 හයිඩ්‍රජන්. අනිත් ඔක්කොම ටික මගනවා. ඉරි ටිකයි මේ ටික විතරක් තියෙනවා. ඉරි ටිකයි මූලද්‍රව්‍ය වල නම විතරක් තියෙනවා. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. දැන් මේකත් දාගන්න ඕනි. මොකද මේක තමයි ඔයාලට පස්සේ දවසක තේරෙන දේවල් තියෙන්නේ. හරි. මේකත් දාගන්න ඕනි. මේකත් දාගන්න ඕනි. මේකත් එකට මේක ලියන්න. උදාහරණ කියලා මීතේන් කියලා ලිව්වා. ඊට පස්සේ මේක දාගන්න. මේක වම් අත පැත්තෙන් දාගන්න. මේක දකුණු අත පැත්තෙන් දාගන්න. ඉක්මන් කළා දාගන්න. ඉක්මන් කළා දාගන්න. මේ තාම මතක් කරන්න ඕලවල දේවල් තාම මතක් කරගන්න. ඉක්මන් කරගන්න. හරි. ඔයාලා ගෙදරදී මේක ඇඳලා ඉවර වෙලා ගෙදරදී මෙන්න මෙයාව මට ඇඳලා දෙන්න. මෙයාගේ නම කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්. කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් ලබන හතිය මම මේක පටන් ගන්න කලින් මේක ඇඳලා පටන් ගන්නම්. මෙහෙම පටන් ගත්තත් නැතත් මම මේක හැදුවේ නැතත් මට අමතක වුණොත් අර නම්බරයට මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න. ඔයාලට ඒක හොයාගන්න බැරි නම් කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් එක ඊළඟ දවසේ ඇඳලා දෙන්න මට. හරි කොහොම හරි මේක ඇඳලා ඉවර නැති කට්ටිය ඉක්මන් කළා
ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන පස්සේ අඳගන්න. දැන් ඔතන ඉඳන් පිටු 10ක්. පිටු 10ක් කියන්නේ කොළ පහක්. කොළ පහක් CR කොළ පහක් හිස්තැන් තියලා අලුත් පිටුවක මාතෘකාවක් ලියා ගන්න. අලුත් පිටුවක මාතෘකාවක් ලියා ගන්න. කාබෝහයිඩ්‍රේට කියලා. කාබෝහයිඩ්‍රේට කියලා. හිතන්න එපා මොකක්ද ඒ කරේ කියලා. ඒක බැලන්ස් කරන්නම් මම. පළවෙනි හරිය අපිට ඉගෙන ගන්න තියෙන දේවල් ටික පොඩ්ඩක් සංකීර්ණයි. හරි. සංකීර්ණයි. අපි ලේසි දේවල් ටික ඉක්මනට ඉවර කරගත්තොත් අපිට අන්තිම වෙද්දි ඒ කියන්නේ සංකීර්ණත් නෑ. සංකීර්ණත් නෑ ඇත්තටම. ඔය හයිඩ්‍රෝකාබන් කියලා දේවල් ගැන කතා කරන්න තියෙන්නේ. ඊට වඩා අපිට වැදගත් මොකද වැඩිපුර ප්‍රශ්න අහන ටික එකම ඔලුවට දාගත්තාම පාඩම එපා වෙන්නේ නැහැ. මොකද ලස්සනම දේවල් ටික තියෙන්නේ මැද හරියේ. හින්දා අපි ටික ඉවර කළා ඉමු. හරි. ලියන මාතෘකාව 13.2 කාබෝහයිඩ්‍රේට පිටු 5ක් පිටු 10ක් තියලා. يعني කොළ 5ක් තියලා. කොළ 5ක් තියලා අලුත් පිටුවක ලියන්න 13.2 කාබෝහයිඩ්‍රේට කාබෝහයිඩ්‍රේට හරි. කාබෝහයිඩ්‍රේට් කියපු ගමන් ඔයගොල්ලෝට එන්නේ මොනවද? බත් එනවා, බතල එනවා, මඤ්ඤොක්කා ඔය වගේ දේවල් එන්නේ නේ. හරි. අල වර්ග ඔය වගේ දේවල් තමයි ඔයගොල්ලෝට එන්නේ. තව මහත මිනිස්සෙක් වුණත් මතක් වෙන්න පුළුවන්. තඩියෙක් මතක් වෙන්න පුළුවන්. හරි. දැන් මං කියනවා අපේ A level වල ප්‍රශ්නයක් අහනවා මෙහෙම. කොහොමද? අපෙන් A level වල අහුවොත් කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධානතම කාර්ය මොකක්ද කියලා ඔයා ලියන්න බෑ. ඔයාට ලියන්න බෑ. බත්තල තියෙනවා, අලවල තියෙනවා කියලා ලියවල ලකුණු දෙන්නේ නෑ. එහෙම ලකුණු දෙන්නේ නෑ පේපර් වල. හරි. ඒක කියන්න ඕනේ විදිහක් තියෙනවා. හරි. මම මෙතන ඉඳන් කියන දේවල් ටික පොඩ්ඩක් ඔව් කියලා පිළිගන්න නැත්නම් පොඩ්ඩක් මේක ඇල්ල අමාරු වෙයි. හරි. මේක ඇල්ල චුට්ටක් අමාරු වෙයි. තාම ඉස්සරහට තියෙන දේවල් ඉගෙනගෙන නැති හින්දා තමයි හැම වෙන්නේ. මං කියනවා කාබෝහයිඩ්‍රේට් කියන එක හරි. මම කියනකො ග්ලූකෝස් දන්නවද? ග්ලූකෝස් දන්නවනේ ඕන කෙනෙක් දන්නවා ග්ලූකෝස් පෙට්ටිය වල තියෙන ග්ලූකෝස්. ඔය ග්ලූකෝස් අපි කනවා මැරතන් එකක් එහෙම දුවද්දි ග්ලූකෝස් කනවා. ඇයි ඒ ග්ලූකෝස් කන්නේ? අපිට අවශ්‍ය ශක්තිය ලබා ගන්න. අපිට අවශ්‍ය ශක්තිය ග්ලූකෝස්ගෙන් ලබා ගන්න නම් ග්ලූකෝස්ගේ ශක්තිය ගබඩා කරලා තියෙන්න ඕනි. හරි? එතකොට අපිට ග්ලූකෝස් ගන්නවා. ග්ලූකෝස් කියන්නේ එතකොට ශක්තිය ගබඩා කරන. හරි? ග්ලූකෝස් කියන්නේ ශක්තිය ගබඩා කරන කෙනෙක්. මං කියනවා ග්ලූකෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේට් එකක්ලු. ඔව් කියලා පිළිගන්න. ඔව් කියලා පිළිගන්න. එතකොට කාබෝහයිඩ්‍රේට් එහෙනම් ග්ලූකෝස් වලින් ශක්තිය ගබඩා කරනවා නම් ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වලිනුත් ශක්තිය මොනව කරලාද ගබඩා කරලා. මොකද ග්ලූකෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේට් එකක් නම් ග්ලූකෝස් වල ශක්තිය ගබඩා කරනවා නම් කාබෝහයිඩ්‍රේට් වල ශක්තිය ගබඩා කරන්න පුළුවන්. ඒ කියන්නේ ග්ලූකෝස් කාබෝහයිඩ්‍රේට් එකක් වෙච්ච නිසා. ඔයාලට මතකද සෛල සංවිධානයක් සහ ජීවීන් කියන පාඩමේ අපි අඳිනවා මෙන්න මෙහෙම කෙනෙක්. ඔන්න කෙනෙක් අඳිනවා. හරිද? ඔහොම කෙනෙක් අඳිනවා. ශාක සෛලය අඳිනවා. මේ ශාක සෛලයේ සෛල බිත්තිය. ශාක සෛලය කියන්නේ ව්‍යුහයන්නේ. මේ ශාක සෛලයේ සෛල බිත්තිය කියන්නේ එළියෙම තියෙන එක. ශාක සෛලය එළියෙම තියෙන එක. හැදිලා තියෙන මොන වගේන්ද? හැදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. හරිද? සෙලියුලෝස් වලින්. එතකොට ශාක සෛලයේ ව්‍යුහයක් තමයි සෛල බිත්තිය කියන්නේ. ඔන්න ඔය සෛල ව්‍යුහය හදන්න දායක වෙනවා කවුද? සෙලියුලෝස්. මං කියනවා සෙලියුලෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේට් එක. එහෙනම් කාබෝහයිඩ්‍රේට් ව්‍යුහ හදන්නත් දායක වෙලා. හරිද? ව්‍යුහ හදන්නත් දායක වෙලා තියෙනවා. දැන් මට කියන්න කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධානතම කාර්යයන් දෙක තමයි මේ දෙක. මත් කියන්න මොනවද? ශක්තිය ගබඩා කරන අණුවක් සහ
ව්‍යුහමය අණුවක් විදියට ඔය දෙක අමතක වෙන්න බෑ. එකක් මැරතන් එක අනිත් එක සාගසයිලේ. අමතක නම් කරන්න එපා. ඕක තමයි ඔයා A level ඉවරනකම් පාඩම් කරන කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධානතම කාර්යය. හරිද? කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධානතම කාර්යය මොකද්ද? ශක්තිය ගබඩා කරන අණුවක් ලෙස ක්‍රියා කිරීම හා ව්‍යුහමය අණුවක් ලෙස ක්‍රියා කිරීම. ලියන්න පළවෙනි තරුව ලියන්න මෙහෙම. කාබෝහයිඩ්‍රේට් යටතේ කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධානතම කාර්ය වනුයේ 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 ශක්තිය ගබඩා කරන අණුවක් ලෙස හා 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 ව්‍යුහමය අණුවක් ලෙස ක්‍රියා කිරීමයි. ව්‍යුහමය අණුවක් ලෙස ක්‍රියා කිරීමයි. හරි. එතකොට අදට මම ඔතනින් නවත්තනවා. ඒකට හේතුව අද ඔයා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හරි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අනිවාර්යෙන් ලබන පාර දැන් මේ ටික බලුව ගමන් ඊළඟ රෙකෝඩින් එක බලන්න එපා. දවසක් හරි සතියක් හරි ඉඳලා ඊළඟ රෙකෝඩින් එක බලන්න. ඊළඟ රෙකෝඩින් එක බලන්න කලින් අනිවාර්යෙන්ම මොකද කරන්න ඕනේ? මේවා පාඩම් කරලා තියාගන්න ඕනේ. අද උගන්වපු දේවල් ටික පොඩ්ඩක් පාඩම් කරන දේවලුත් නෑනේ අදනේ. පාඩම් කරන දේවලුත් නෑ මොනවද තියෙන්නේ? අද තියෙන ඉගෙනගත්ත දේවල් ටික මතක් කරගන්න තියෙනවා. හරි. එතකොට මම හිතනවා මේ ටික තේරෙන්නේ නැති කියලා මොනවා හරි තේරුම් නැති කොටසක් තියෙනවා. අනිවාර්යෙන් මේ නම්බරෙන් මැසේජ් එකක් දාලා අහන්න. 946යි 24යි 83. හරි 946 946 24 83. මේ නම්බරට මැසේජ් එකක් දාලා අහන්න. ඔයාලට තේරුම් නැති මොනවා හරි තියෙනවා. 25 ළමයි අනිවාර්යෙන් 2025 එළවලු ලියන ළමයි අනිවාර්යෙන් පුළුවන් නම් මේ නම්බරෙට මැසේජ් එකක් දානවා. පේපර් ක්ලාස් එක කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට බලමු කොහොමද කරන්න කියලා එක ගෲප් එකක් හදලා පිළිවෙල කරන්න. පාස් පේපර්ස් පළාත් පේපර්ස් එහෙම කරනවා. එතකොට ඒකට ජොයින් වෙනත් මේ නම්බරෙට නෙවට WhatsApp මැසේජ් එකක් දාන්න. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. දැනුවත් කිරීම. මම දුන්න ගෙදර වැඩක් අනිවාර්යෙන් මතක ඇතුව ඒකත් කරලා තියාගන්න. එහෙනම් ඔයාලට අදට පන්ති ඉවරයි. සුබ දවසක්.